රජතුමා රාජකීය මාලිගාවේදී උත්සව රාත්‍රී භෝජන සංග්‍රහයක් නිවේදනය කර ඔහුගේ කපටි විකටයා වූ අන්දරේට එයට එක්වීමට ආරාධනා කළේය. එය සතුටින් පිළිගෙන තමා බලාපොරොත්තුවෙන් සිටින රසවත් භෝජන සංග්‍රහය සිතින් මවා ගනිමින් අන්දරේ මාලිගාව වෙත ඇවිද ගියේය. රජු සහ ඔහුගේ ඇමතිවරු රසවත් බත්, ව්‍යංජන සහ පැණි රස කෑමවලින් පිරුණු දිගු මේසයක වාඩි වී සිටි අතර එය දෙස අන්දරේ බඩගින්නෙන් යුතුව බලා සිටියේය. ඉන්පසු අන්දරේත් කෑම මේසේ වාඩි වී අන් අයට ආහාර බෙදන බව මවා පෑ නමුත් ඔහු ඊ타මත්ම රසවත් කෑම වර්ග කපටි ලෙස තමා වෙනුවෙන් තබා ගත්තේය. එකවරම රජු කෑම මේසේ දෙස බලා අඩු වූ ආහාර දැක මෙතරම් කෑවේ කවුදයි ඇසූ විට අන්දරේ සියල්ලන්ම සිනහ ගැන් වූ විහිළු සහගත පිළිතුරක් දුන්නේය. රජු සිනහවෙන් පුපුරා ගොස් අන්දරේගේ කපටිකමට සහ හාස්‍යයට ඔහුට තැහැගි දුන්නේය. හැමදාම වගේ අන්දරේ තමාගේ කපටි සාර්ථකත්වය ගැන ආඩම්බරෙන් සිනාසෙමින් සඳ එළිය යටතේ නිවසට ඇවිද ගියේය.